මේ දූවිලි පිරිච්ච වයරස්සේ තියෙන්නේ නිකම්ම කෑලිබෑලි ටිකක් විතරක් නෙවෙයි. මේක තියෙන්නේ මගේ හීන. මම මේ ගේමින් චැනල් එකක් පටන් ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. හැබැයි වීඩියෝ 4-5ක් වගේ දාද්දී මේ මැෂින් එක මට සමුදුන්නා. එතනින් මගේ ගේමින් හීනේ දූවිලි වලටම යට වුණා. ගොඩාක් අය කිව්වා මේක ආයෙත් හදමු. ඕවද මිනිස්සුන්ට වෙන්නේ ඒ වගේ දේවල්. ඒත් 8-5 ජොබ් එකක් කරලා තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මේකට තව සල්ලි යට කරන එක මට හීනයක් විතරක්ම වුණා. කාලයක් මම මේක දිහා බලලා දුක් වුණා. හැමදේම එතනින් ඉවරයි කියලා හිතුණා. මිනිස්සුන්ට පේන්නේ අපි කරන දේවල් වල අවසානය විතරයි. හැබැයි ඒක පිටිපස්සේ තියෙන තනියම විඳවන කතාව දන්නේ අපි විතරයි. මං තේරුම් ගත්තා අලුත් දෙයක් කරන්න නම් පරණ දේ අනින් කරන්නම ඕනේ කියලා. මේ දූවිලි පිහදාන එක නිකම්ම පිරිසුදු කිරීමක් විතරක් නෙවෙයි. මගේ හිත, මගේ මනස ආයෙත් පිරිසුදු කර ගැනීමක්. ලොකු දේවල් ලැබෙනකම් බලන් ඉන්නාට වඩා තියෙන පොඩි දෙයින් හරි පටන් ගන්න එක තමයි ජීවිතය කියන්නේ. මේ මගේ i3 ලැප් එක. මේක අවුරුදු ගාණක් පරණයි. මේකේ ලොකු ග්‍රැෆික් කාඩ්ස් ඒ වගේම ලොකු RAM ඒ කිසි දෙයක් නැහැ. හැබැයි මේක ඇතුලේ තියෙන එක දෙයක්. ඒ තමයි මගේ අලුත් බලාපොරොත්තුව. ගේමින් කරන්න බැරි වුණාට මම ඉගෙන ගන්න දේවල් තව කෙනෙක්ට කියලා දෙන්න මේක හොඳටම ඇති. මම මගේ පරණ ස්ටඩි විත් මේ channel එක ආයෙත් පටන් ගන්නවා. මහා ලොකු දේවල් නැති වුණත් මේ පුංචි මේසය ඇතුලේ මම අද ලොකු නිදහසක් දකිනවා.